මෙන්න අපි අද කතා කරන්න යනවා ඔයාගේ මානසික නිදහස ෂේප් එකේ උරලා බොන ඔයාගේ ධනාත්මක අදහස් ෂේප් එකේ කාලා දාන අපි වටේම ඉන්න කෝකේ අඳුරගන්නේ කොහොමද කියන එක ගැනයි උන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න හැටි ගැනයි උද්‍යානයක් වුණාම හොඳ ලස්සන මල් පත්‍ර කොළ ගස් වගේම දිරපු කොළ වේලුණු කොළ පාට පැහිච්ච කොළ ඒවා පෑගෙනකොට එන බරස් සද්දේ තියෙන කොටක් තමයි උද්‍යානයේ ලස්සන වෙන්නේ. ඒ කියන්නේ හොඳ කොළ වගේම වේලිච්ච කොළත් උද්‍යානයකට අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි කුවක පම්පෝරිකාරයෝ අසාර්ථක වැඩබැරියොත් ඉන්න මොනේ සමාජයක් වෙනවා. අපිට ඕන වුණාට මේ ලෝකේ ඉන්න හැම කෙනාම මාර සතුටින් මාර නිදහසෙන් කියන්නේ ඒත් එක්ක කවදාවත් කරන්න බැරි දෙයක්. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ සමාජය හොඳින් ජීවත් වෙන්න නම් ඊට කලින් අපි නරකටපත් කරන අපි වටේට ඉන්න කුරුකියෝ මොන වගේද කියලා අඳුරගන්න. අපි විනාශ කරලා දාන අපි අසාර්ථක කරලා දාන අපි ඉස්සරහට යනකොට කකුලෙන් අදින කුරුකියෝ අඳුර ගන්න නැතුව අපිට මේ ගමන මානසික නිදහස next level එකේ තියාගෙන අපේ ජීවිතයේ සතුට next level එකේ තියාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. කුරුකියෝ කියන්නේ තව එකෙක්ගේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි කෙනෙක්ට. කොටින් ඔයා Samsung ෆෝන් එකක් ගත්තොත් ඒ කුරුකියා කියන්න ගන්නවා අයියෝ Apple එකක් ගත්තා නම් හරි කියලා. ඔය Apple එකක් ගත්ත මේක කියන්න ගන්නවා අපරාධය ඕකක් ගත්තේ Samsung එකක් ගත්තා නම් හරි කියලා. අන්න ඒ වගේ මිනිහ කුලට යනකොට කාලා ඇඳලා ඉන්න බැරි මිනිස්සු අනුන්ගේ පෞද්ගලික කුණු හැමතැනම කියවලා තව මිනිස්සෙක්ගේ සාර්ථකත්වය බලන් ඉන්න බැරි කුරුකිය අඳුර ගන්න හැටි තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. අංක 1 කුරුකියෝ කරන්න එකක් කියන්නේ එකක්. ගොඩක් වෙලාවට තමන්ගේ தත්ත්වය පෙන්වන අල්ලිපත වේගල් කියවන්න මෙයාලා හරිම දක්ෂයි. එයාලා කරන්නේ අනුන්ව හදන්න සදාචාර දේශනා දෙන එක. හැබැයි එයාලම ඒවා කඩ එයාලගේ මැත්ත මුණ අපිට නිතරම පෙන්වනවා. අංක 2 කුරුකියෝ නිතරම වෙනස් වෙනවා. එයාලා කතා කරන්නේ කා එක්කද එයාලට ලැබෙන වාසිය මොකද්ද කියන කාරණාව මත එයාලගේ කතා නිතරම වෙනස් වෙනවා. එයාලගේ ප්‍රතිපත්ති නිතරම වෙනස් වෙනවා. එයාලා අනිත්‍ය පහත් කරලා කතා කරනකොට තමන්ව සාධාරණීයකරණය කරලා කතා කරන්න මෙයාලා හරිම දක්ෂයි. අංග 3 කුරුකියෝ කටුස්ස වගේ. එයාලට මොන හරි ඕන වුණාම වෙන chart වෙන එක ලබා ගන්නවා. එයාලට වාසියක් නැහැ කියලා හිතුනම එයාලා අනිත් මිනිස්සුව බල්ලට දාලා වැඩ කරනවා. මේක කියද්දි ඔයාලට සමහර මිනිස්සු මතක් වෙනවත් ඇති. සමහර හිටපු පෙම්වතියොත් මතක් වෙනවා ඇති. දැන් ඉන්න කෙනා මතක් වෙනවනම් so sad කියලා තමයි කියන්න තියෙන්නේ. අංක 4. එයාලා හොයන්නේ perfect දේවල්. ඒක නිකන් කතාව පත්තිනි අම්මා වගේ. හැබැයි රෙද්දේ තුත්තිරි වගේ වැඩක්. එයාලා perfect දේවල් හෙව්වට එයාලගේ ජීවිතේ සෑහෙන්න වැරදි අඩුපාඩු තියෙනවා. ඒවා පෙන්ලා දෙන්න ගියාම එයාලා අපි එක්ක වෛර බැඳගෙන අපේ තරහකාරී වෙනවා. අංක 5. එයාලා ඉන්නේ සුදු ඇඳගෙන. හැබැයි ප්‍රශ්නයක් වුණ ගම එයාලගේ ඇත්ත මූණ එළියට එනවා. එයාලා දන්නේ නැහැ එයාලා කරන්නේ මොනවද කියලා. ඔයාගේ ළඟත් මේ වගේ අඩුපාඩු තියෙනවනම් ඔයා මේක හිමින් හදාගන්න. මොකද මිනිස්සු ඔයාලට තැන කතා කරනකොට ඔයා කවදාවත් කැමති නැහැ. මේ වගේ මිනිස්සු එක්ක අපි අනුදිනු කරන්නේ කොහොමද? ඊගාවට ඔයාලට එන ප්‍රශ්නේ ඒක. මහලුකු මැජික් නැහැ. තමන්ගේ දේවල් කාටවත් නොකියත් තමන්ගේ සීමාවන් හදාගෙන ජීවත් වෙන්න. නැවේ හිලක් හැදුනොත් විතරයි නැවට වතුර ඇතුල් වෙලා පස්සේ නැව විනාශ වෙලා යන්නේ. හැමෝටම ඔයාගේ ජීවිතේ ඇක්සස් දෙන්න එපා. සීමිත පිටසකට ඇක්සස් දුන්නා එක කාමරයක් ලොක් කරලා තියාගන්න. ඔයාගේ අතිශයක පෞද්ගලික කරුණු තියාගන්න. මොකද මේ හැමදේම විනාශ වෙලා ගියත් ඔයා දවසක ගොඩ නැගෙන්න අන්නේ කාමරේ තියෙන දේවල් වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරේ අපි වටේ ඉන්න කුහක දණු අඳුර ගන්න ක්‍රමයක්. මේ වගේ මිනිස්සුන්ගෙන් අයින් වෙලා ඉන්නවා කියන්නේ ඔයාගේ මානසික නිදහස next level එකට යනවා. ඔයාගේ සාර්ථකත්වයේ ශීඝ්‍රයෙන් උඩට යනවා. ඉතින් තවත් ලස්සන ජීවිතේට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. good luck.